ආයුබෝවන් සිංහල භාෂාව පදනම් කරගත් sannivedana සහකරු පුහුණු වැඩසටහන වෙත ඔබව සාදරයෙන් පිළිගන්නවා. මෙම පුහුණු වැඩසටහන ප්‍රධාන sannivedana ක්ෂේත්‍ර 4කින් සමන්විත වන අතර මෙම වීඩියෝව මගින් ඉදිරිපත් කරනු ලබන්නේ ඉන් පළමුවැනි ක්ෂේත්‍රය වන ඇෆේෂියාව සහිත පුද්ගලයා සමග sannivedana පහසුව සඳහා අවට පරිසරය සකස් කරගන්නා ආකාරයයි. ඇෆේෂියාව සහිත පුද්ගලයෙකුගේ අවධානය ලබා ගැනීම සඳහා අවට පරිසරය සකස් කරගත හැකි ප්‍රධාන උපාය මාර්ග 5ක් මෙහිදී හඳුන්වා දෙනු ලබයි. එනම් බාහිර ශබ්ද ඉවත් කිරීම, මුහුණට මුහුණ බලා ආසන්නයේ වාඩි වීම, මුහුණේ ඉරියව් හොඳින් පැහැදිලිව පෙනීමට සැලැස්වීම සහ අවස්ථාවට ගැළපෙන භාණ්ඩ භාවිතා කිරීමයි. දැන් එම උපාය මාර්ග පිළිබඳ වෙන වෙනම විමසා බලමු. පළමු උපාය මාර්ගය වන්නේ බාහිර බාධා ඉවත් කිරීමයි. රූපවාහිනී හෝ ගුවන් විදුලි යන්ත්‍ර ක්‍රියා විරහිත කර අවට අනෙක් පුද්ගලයින් ශබ්ද කිරීමෙන් වැළකී සිටිය යුතුයි. දැන් ඒ සඳහා වන වීඩියෝ දර්ශනය නරඹමු. ඊළඟ උපාය මාර්ගය වන්නේ ඇෆේෂියාව සහිත පුද්ගලයාට ඍජුවම මුහුණට මුහුණලා සහ මුහුණ හොඳින් පෙනෙන දුරකින් එනම් ඉතා සමීපයෙන් අසුන් ගැනීමයි. එම නිවැරදි ඉරියව්ව දැක්වෙන වීඩියෝව මීළඟට නරඹමු. තුන්වන උපාය මාර්ගය වන්නේ ඇෆේෂියාව සහිත පුද්ගලයා සමග sannivedanaya කරන සෑම අවස්ථාවකම අඳුරු ස්ථාන මගහැර ප්‍රමාණවත් ආලෝකයක් ඇති ස්ථානයක සිටීමයි. එමගින් ඔබගේ මුහුණේ ඉරියව් සහ හැඟීම් ඔවුන්ට වඩා පැහැදිලිව හඳුනාගත හැකියි. දැන් මේ හා සම්බන්ධ වීඩියෝව නරඹමු. අවසාන උපාය මාර්ගය වන්නේ අවස්ථාවට වඩාත් ගැළපෙන පරිදි භාණ්ඩ භාවිතා කිරීමයි. එනම් උදාහරණයක් ලෙස තේ පානය කිරීම පිළිබඳ කතා බහ කරන අවස්ථාවකදී මුලින්ම ඇෆේෂියාව සහිත පුද්ගලයාට තේ කෝප්පය පෙන්වා ඒ පිළිබඳව විමසීමෙන් ප්‍රකාශ කරන අදහස වඩාත් පහසුවෙන් වටහා ගත හැකියි. මෙම sannivedana ක්‍රමය ඇතුළත් වීඩියෝ දර්ශනය දැන් නරඹමු. එම උපාය මාර්ග භාවිතා කිරීමෙන් ඇෆේෂියාව සහිත පුද්ගලයෙකු සමග වඩාත් පහසු මෙන්ම සාර්ථක sannivedanaයක් සිදු කිරීමට ඔබට හැකියාව ලැබෙනු ඇත. ස්තුතියි.